හයි කොහොමද මගේ චූටි බබාලට ඔයාලා මම කියලා දෙන දේවල් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න like කරන්න ඒ වගේම ඔයාලගේ අදහස් comment කරලා මාත් එක්ක share කරගන්න පුළුවන්. පුතේ මම අද ඔයාලට කියලා දෙන්නේ singular nouns and plural nouns. singular nouns and plural nouns. singular කියන්නේ මොනවා හරි එක දෙයක්. plural nouns කියන්නේ එකකට වඩා වැඩි දෙයක්. ගොඩක්. දැන් බලන්න මෙන්න මෙතන තියෙනවා එක ඇපල් ගෙඩියක් තියෙනවා. එතකොට ඒක singular noun. එහා පැත්තේ තියෙන ඇපල් ගෙඩි ගොඩක්. එහෙමනම් ඒක plural nouns. මොකද ඒක එකකට වඩා වැඩි. දැන් ඔයාලට ලේසියෙන් අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා මේක singular ද plural ද කියලා. එකයි නම් s අකුරක් එකතු වෙන්නේ නැහැ. ගොඩයි නම් ඒ කියන්නේ plural nouns නම් අගට s අකුරක් එකතු වෙනවා ඒ වචනේ අගට. දැන් බලන්න මෙතන එක බෝලයක් තියෙනවා. එතකොට ඒක singular noun. එහා පැත්තේ බෝල තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒක plural noun එකක්. බලන්න අන්තිමේට s අකුරක් තියෙනව නේද කියලා. එතකොට ඒක plural noun එකක් කියලා ඔයාලට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඊගාට pencil, pencils, toy, toys, book, books. ඔයාලට ඒවා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. එකයි නම් singular noun, ගොඩයි නම් plural nouns. දැන් බලන්න මේකේ තියෙනවා circle කරන්න තියෙන්නේ correct word එක. cars තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒකට වඩා වැඩිනේ පුතේ. එහෙනම් අපි cars කියන එක තමයි circle කරන්න ඕනේ. ඊගාවට boy. boysලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් අපි boys කියන එක තමයි circle කරන්න ඕනේ. එක ගහක් තියෙනවා. එක ගහයි නම් ඒක singular noun නේ. එහෙනම් අපි ඒකට tree කියන එක තමයි circle කරන්නේ. දැන් මෙතන තියෙන match කරන්න. ඔයාලා බලන්න cap තියෙනවා caps තියෙනවා. cap කියන්නේ singular noun එකක්. එතකොට එකක් තියෙන එකට ඒක match කරනවා. caps කියන්නේ ගොඩක්නේ. එතකොට ඒක caps දෙකක් තියෙන එකට match කරනවා. parrot parrots ඒවත් එහෙමයි. එක්කෙනෙක් ඉන්න එකට parrot කියලා match කරනවා. දෙන්නෙක් ඉන්න එකට parrots කියලා match කරනවා. book books ඒත් එහෙමයි. ඔයාලා දැන් දන්නවා singular plural කොහොමද වෙන් කරලා අඳුරගන්නේ කියලා. දැන් මෙතන හරි එක තෝරන්න තියෙන්නේ. මෙතන fruit තියෙනවා. ඊට පස්සේ fruits තියෙනවා. මෙතන fruits ගොඩයිනේ. එහෙමනම් අපි අර අන්තිමේට s අකුරක් තියෙන වලට මම කියලා දුන්න විදියක් අන්න ඒ s අකුර තියෙන ඒ fruits කියන word එක තමයි අපි මෙතන right එකක් දාන්න ඕනේ. ඊගාවට toy. toy තියෙනවා, toys තියෙනවා. දැන් බලන්න මෙතන apple කියන word එකම දීලා තියෙනවා. මම අර ඔයාලට කියලා දුන්නේ s අකුරක් දාන්න කියලා. එතකොට අපි plural word එක විදියට හදන්න ඕනේ මෙතනට අගට s අකුරක් දාලා. ඔයාලට ඒක කරන්න පුළුවන්. ඊගාවට ball, balls, frog, frogs, plate, plates, book, books, cheek, cheeks,